ආයුබෝවන් ඔබට 2026 වසරේ අපේ පළමුව නමුණ ගෙහීම ග්‍රහ ශක්ති වැඩසටහන මේ වසර පුරාත් ඉදිරියටත් ඔබට රැගෙන එන්න අපි සූදානම් කරගෙන තියෙනවා. වසරක ආරම්භය හැමෝටම අලුත් බලාපොරොත්තු තියෙනවා. මේ වසරේ මම ඉන්න ඕන විදිය කොහොමද, ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ඕන කොහොමද, සෞඛ්‍ය නිරෝගීව තියාගන්නේ කොහොමද, විවිධාකාරයේ සැලසුම් ඔබට ඇති. ඉතින් මේ සැලසුම් වලට අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ? අපි මේ අවුරුද්ද මුලින්ම දැනගත්තොත් හොඳයි. ඒ නිසා අපි මේ ගැන කතා කරන්න ප්‍රවීණ ජෝතිර්වේදී අදි ලොකුගේ මහත්තයාට ආරාධනා කළා අපේ මැදිරියට එන්න කියලා. ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. ආයුබෝවන්. අජිත් මහත්තයා 2026 වසර කොහොමද හැම කෙනෙකුටම සුබ වෙනවා නම් අපි කැමතියි. අපි ඒ වෙනුවෙන් මොනවද කරන්න ඕනේ? ඇත්තටම පෙරවන් සන්නයි දෙවි පීඨයි සියලු දෙනාටම 2026 වර්ෂය ගැන කතා කරනකොට අපි ඇත්තටම එක එක්කෙනාට ආධුනික ග්‍රහ තත්ත්ව ගැන විශ්ලේෂණය කරනවට වඩා පොදුවේ අපේ රටට මොකද වෙන්නේ කියන එක පිළිබඳව අපි කෙටි හැඳින්වීමක් කරන්න ඕනේ. ඇත්තටම ඔබ දන්නවා වර්ෂ 2025 වර්ෂයේ අවසාන භාගයේ අපේ රටට වෙච්ච ඛේදනීය විපත් පසුබිමේ තියාගෙන උදා වෙන නව වසරක් අපි ආරම්භ වෙන්නේ. නමුත් අපි ඇත්තටම කතා කරන්න ඕනේ අපේ රටට මේ වගේ විපත් වෙලා තිබෙන්නේ එක සැරයක් දෙසරයක් තුන් සැරයක් විතරක් නෙවෙයි. අපේ ජීවිතයේ අතීතේ අපේ රටේ අතීතයේ දිහා බැලුවොත් අවස්ථා ගණනාවක් අපේ රටේ මේ වගේ ඛේදනීය තත්ත්ව උදා වෙලා තිබෙනවා. සුනාමි ව්‍යසන විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කාලේ විශාල දුර්භික්ෂ ඇවිල්ලා එවැනුත් අපේ රටට විපතටපත් වෙච්ච අවස්ථා අනන්ත ප්‍රමාණ තිබුණා. මේක අපේ ශ්‍රී ලාංකිකයට අරුමයක් නෙවෙයි. අපේ ශ්‍රී ලාංකිකයා බොහොම උත්තාන වීර්ය ධෛර්ය තියෙන ජනතාවක් ජීවත් වෙන රටක් හැටියට අපි හඳුන්වනවා. මොකද අපේ රට යට කරගෙන හිටිය එක ලෝකේ එක රටකින් ඇවිල්ලා යට කරගත්තු රටක් නෙමෙයි අපේ රට. අපේ රට ඉංග්‍රීසීන්, පෘතුගීසීන්, ලන්දේසීන් විවිධ ජාතීන් යට කරගෙන අපේ සාරේ උරාබිපු කාලෙ තිබුණා. ඒවත් තිබිලා තමයි අපේ රට නැගිටගෙන ආවේ. ඔබ වන්දනාමාන රුවන්වැලි සෑය අතීතයේ තිබිච්ච විදිය ඔබ බැලුවොත් ඔබට යථාර්ථය පැහැදිලි වෙයි. ඒක නිසා මම කියන්නේ ශ්‍රී ලාංකික ජනතාවට මනසින් වැටෙන්න එපා. අපිට ලොකු කරදර වුණා තමයි. නමුත් බුදුරජාන් වහන්සේගේ ජීවිතය දිහා බලන්න. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කළා. දුෂ්කර ක්‍රියාවෙන් ගොඩ යන්න බැරි උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ගොඩ ගියා. යේසුස් වහන්සේ බලන්න ගමන ඉපදිලා මනුන්ගෙන් නැගිට්ටා. අපේ රටේ ජනාධිපතිතුමා බලන්න මෛත්‍රී මහත්තයා අතිගරු හිටපු ජනාධිපතිතුමා ග්‍රාමසේක මහත්තයෙක් රජ වුණා. අපේ රටේ යම් ව්‍යාපාරිකයෝ පල්ලෙහා මට්ටමේ ඉඳලා ඔබ දන්නවා පබ්ලිස්වල මහත්තයා වගේ විවිධ නම් වලින් කිව්වොත් නම් ලෝක මුදලාලි ආදී විවිධ සිද්ධාලේ මුදලාලි ආදී විවිධ අය අයන්ෙන් පටන්ගෙන හිණි පෙත්තුම් නැග්ග ජනතාවක් ජීවත් වෙච්ච රටක්. ඒක නිසා සමහර රජවරු පවා උතුම් දේවත්වයට පත් වුණේ ඒ රජකම හරියට කරපු නිසා. ඒ නිසා අපි ශ්‍රී ලාංකික ජනතාවට කියන්නේ 2026 වර්ෂයේ එකේ කතා එනවා, දුර්භික්ෂයක් එනවා, රෝග පීඩා එනවා, මනුස්සයෙක් එක ආර්ථික පොඩ වැටීම ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක අපි කතා කරන්නේ ඍණවාදී පැත්තේ මම නැහැ. මම ඉන්නේ ධනවාදී පැත්තේ. එහෙනම් ධනවාදයේ මුල් කරගෙන අපි 2026 වර්ෂයේ දිනන්න පුළුවන් වර්ෂයක් බවට පත් කරගන්න පුළුවන් ටෙක්නික් ටිකක් දෙනවා. අපි මේ ටෙක්නික් ටික අනුගමනය කරමු. හොඳයි එහෙනම් මෙතෙන් ඔබට අපි ආරාධනා කරනවා අපිත් එක්ක රැඳලා ඉන්න කියලා. අපි සූදානම් තවදුරටත් මේ කාරණා පිළිබඳව කතා කරන්න. දැන් ටෙක්නික් ටිකක් තියෙනවා අපි ගැන කතා කරමු කියලා තමයි මෙතුමා කතාව නවත්තන්නේ. මොනවද මේ ටෙක්නික්, අපි මොනවද කරන්න ඕන? සාමාන්‍යයෙන් අලුත් වසරක් උදා වෙනකොට බොහෝ දෙනෙකෝ අපිට කියන කාරණාවක් තමයි ඔන්න ඔයගොල්ලන්ට පුළුවන් මේ වසරේ තමන්ගේ ධර්මයට අනුව කටයුතු කරන්න. ගිහිල්ලා බෝධි පූජාවක් තියන්න, එහෙම නැත්නම් ජන්මපත්‍රේ පරීක්ෂාවට ලක් කරගන්න, ඔබේ පවුලේ ගැනත් හොය බැලීමක් කරන්න, මොනවද තියෙන බාධා කියලා හඳුනා ගන්න. ඒ බාධා වලට විසඳුම් ගත්තොත් හොඳයි කියලා තමයි බොහෝ දෙනෙකෝ කියන්නේ. අපි බලමු අජිත් මහත්තයා අපිට මොන වගේ කතාවක්ද කියන්නේ කියලා. ඇත්තටම අපි ඔක්කොටම ඕනේ මොකද්ද? නැගිටින්නේ නෝනේ. අපිට මේ ගහේ ගැන කිව්වා කියලා එහෙම කතාවක් තවම ජනතාව ඒක ගැන ඒ ටෙක්නිකට අනුගත වෙන්නේ නැහැ. මම කියන්නේ ග්‍රහචාර ගැන කතාව දෙක නරක දෙයක් නෙමෙයි. මේකට රෝඩ් සයින් එකක්. ඒවල Google Map එකක්. නමුත් ඍෂිවරු සඳහන් කරලා තියෙන්නේ ගඟකින් එතොරන පාළුවක්සේ කර්මපත්‍රයෙන් හෝ ජන්මපත්‍රේ භාවිත කරන ගඟෙන් එතොරලා පාවුරු තොටුපොලේ දාලා යන්න කියලා. වීරය සහ අධිෂ්ඨානය, උත්තාන වීරය වීරස අධිෂ්ඨාන උට්ටාන වීරය නැත අපිට ඕනේ. උට්ටානවතෝ සතිමතෝ සුචිකම් මස්ස නිසම්මකාරිනෝ සංඤ තස්සත ධම්ම ජීවිනෝ අපමත්තස යසෝගි වඩති. අප්‍රමාදව යසීසුරු වඩන්නට අපිට ටෙක්නික් ධර්ම තුරම තිබෙනවා.
ඒ නිසා අපි තරුණ ජනතාවට කියන්නේ විවාහ වෙන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් හැඟීම් දැනීම් වලට වහල් වෙලා විවාහයට යන්න එපා. ඒක මේ හදවතින් බලන්න එපා. මොලෙන් බලන්න විවාහය. ඒ අයියා පව්. අනේ අම්මේ අයියා පව්. පව් නම් ලක්ෂයක් දැක තුකලා තෑග්ගක් දෙන්නේ අයියාට. අයියා කියන අනේ නංගි පව් මම බැන්දොත් හොඳයි. ජීවිතෙන් තෑගි දෙන්න එපා. ඕගලන් තියෙන එක ජීවිතයයි. කුසල් බලේ වැඩි පංචමහා පුරුෂයන්ද බලවත් දරුවෙක් විවාහ වෙන්න try කරන්න. ඊළඟට ශ්‍රී ලාංකික ජනතාවට ඔබ බලන්න මොනෝ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. බලන්න මම හැමතිස්සම කියන්නේ පිටකොටුවේ බිස්නස් චේන් එකක් තියෙනවා. ගිහින් බලන්න මැස්ස වැහිරලා තියෙනවද කියලා. එහෙම නැහැ. එහෙනම් ගෘහ කර්මාන්තයක් ආරම්භ කරන්න. අපි අනුන්ගෙන් බලාපොරොත්තු જાතියක් නෙවෙයි. අපි කවදාවත් පිටරටින් ආධාර ලබාගෙන එහෙම අපෙන් අරන් ගියන් නිසා අපිට ගෙනත් දුන්නේ නැහැනේ අතීතේ. දැන්නේ අපි හාල් නැවක් ලුණු නැවක් යනකම් බලන් ඉන්න වෙලා තියෙන හාල් මැස්සු නැවක් යනකම් බලන් අපේ රටේ වටේම මුදදී ඒ නිසා ඒ ට්‍රයි එක වර්ධනය කරගන්න. මගේ පරම්පරාවේ කවුරුත් කේන්දර බල නැහැ. මගේ පරම්පරාවේ කවුරුත් කේන්දර බල නැහැ. මම ට්‍රයි එකෙන් ඇති කරගත්ත මේ හැකියාව. ශක්තියෙන්, ධෛර්යයෙන් මම ජීවිතේ එක එක වෘත්තියන නිරත වෙලක් වෙනවා. එක එකද ඒ එකක්වත් පරම්පරාවේ ආපු ඒවා කියලා මට කියන්න පුළුවන් කමක් නැහැ. මගේ උත්සාහයෙන් ආපු දෙයක්. මගේ තාත්තා පුංචි ව්‍යාපාරිකයෙක්. නමුත් ඒක ඉඳගෙන මම වෙන පැතිවලට ගමන් කළා. මම කියන්නේ උත්සාහය වර්ධනය කරගන්න, වීරිය අධිෂ්ඨානය අනිවාර්ය තියාගන්න, දෙයියෙක් ආශ්‍රය කරගන්න. කුසල් බලය 33යි, ත්‍රායික 34යි, දෙවිය බුදුන් 33යි කරුණොත් 100. දෙවියෙක් ඕනේ. දෙවියෙක් ඔයාලා උතර ආශ්‍රය කරනවා කියන්නේ දැන් බලන්න විදේශගත වෙන්න. කුසල් බලය වැඩි කෙනෙක් අසාද බඳින්න. රට යන්න කාලේ කියනවා විදේශගත වෙන්න. කොච්චි කඩේ වෙන්න අපෝ මීගමු පැත්තේ කියලා බලන්න පුංචි පැල්පත් තිබුණේ. දැන් මොනවාද රාජ්‍ය මාලිකාවල වගේ මම කියන එක බොරුද කියලා බලන්න. පුංචි ඉතාලිය කියලා කියන්නේ. අනගත්ත සියලු දෙනා රටවල වලට එක්කෙනෙකුට කෙනෙක් උදව් කරගත්තා. අතිශය හොඳ දියුණු ප්‍රත්‍යක්. ඒ පැත්තේ බලන්න පැල්පත් නැහැ. ඒගොල්ලෝ ආශ්‍රය කරන දෙවිවරු. ඒ දෙවිවරු කියන්නේ ජීසස්. එහෙනම් බුදුරජාණන් වහන්සේ දෙවියෙක් නෙමෙයි. බුදුන් වහන්සේ උතුම් ශාස්ත්‍රඥ වහන්සේ නමක්. අපි බලන්න ක්‍රිස්තියානිට ජීසස් ඉන්නවා. මුස්ලිම් අයට අල්ලා දෙවියන් වහන්සේ ඉන්නවා. හින්දු අයට ගණදෙවි විෂ්ණු දෙවියෝ ඉන්නවා. ඒ වගේ හින්දු දෙවිවරු ඉන්නවා. අපේ දෙවියෝ සතරන් දෙවියෝ විරෝධ විරූපාක්ෂකාදී සතරන් දෙවියෝ. අපිට ඕනේ ඔබගේ දුව නැත්නම් සහෝදරියක අසාද බඳකට පෝරුව හත කොනේ පුන්කාස් හතර විතරක් සීමා කරලා තියෙනවා. එහෙනම් කෝවිලකට යන්න හරි විදියට දෙවියෝ අදහන්න. පිරිස් සිඳුව සත්‍යවාදී විදියට හොඳ දෙවියෙක් ආශ්‍රය කරන්න. try එක top grade එකේ තියාගන්න. බුදුරජාණන් වහන්සේ දුෂ්කරත්වයෙන් බැරිලා මැදේ පුතවන්නේ ගොඩ ගියා වගේ. කෙක්කෙන් පයින්නම් කොක්කෙන් plan A වෙනම් plan B අනිවාර්යෙන් අපිට පුළුවන්. අපිට පුළුවන් ඒ නිසා අපි මේ උත්සාහය වර්ධනය කරගන්න ආගමනුකූල කටයුතු කරන විතරක් නෑ. පන්සාගෙන බෝධි පූජා ඔබතුමාත් ඒක හොඳයි. එහෙනම් බෝගා වටේ ගමන් කිරීමෙන් ඔබතුමාගේ වචනේ මම අර්ථාන්විතව මට හිතුනේ ඒකින්නේ කළු දිව්‍ය රාජත්වයන් වහන්සේ. ඒ ආශ්‍රය කරන එක දෙවියෙක්. නිසා ඒ දෙවියා තමයි ආශ්‍රය කරන්න කියලා කිව්වේ බෝගා වටේ යන්න කියලා. බෝගා වටේ අපි යන්නේ බුදුන් වහන්සේට බුදු වෙන්න උදව් කරපු නිසා උන්වහන්සේත් ගරු කරා අපිත් ගරු කරනවා. නමුත් ඒ ගහේ දෙවියෙක් බෝගා පරණ වෙන්න පරණ දෙවියන්ගේ බලය වැඩි. ගයක් වුණත් එහෙම නේද? වලව්ටයි ගයක් වුණත් බලය වැඩි කෙනෙක් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා දෙවියෙක් සයිඩ් එකෙන් තියාගන්න ආශ්‍රය කරමින් කෝවිලකට ඉඳලා හිටලා යන්න අනිවාර්යෙන්ම නාලකල විචින වෙලා හොඳට එහෙම යන්න දෙවියෙක් ආශ්‍රය කරගෙන වීරිය වර්ධනය කරන්න. කොහොමද මම මේක දිනාගන්නේ මේ කියන එක ඔයාලා අනුගමනය කරන්න. අපි පාර පෙන්නන්න. කසාද බඳින කෙනෙක් ඉන්නවා නම් හරියටම කසාද බඳ ගන්න. කුඩා ව්‍යාපාරයක් කරන්න. මාස් පඩි ගන්න රැකියක් විතරක්ම නිරතලා ඉඳලා ජීවිතය කරන්න පල් කරගන්න එපා. ඒ ව්‍යාපාරික ලෝකයකට දරුවෙක් ඇතුල් වෙන්න. විවාහ වෙන්න කුසල් බලය වැඩි දරුවෙක් එක්ක විවාහ වෙන්න. ආවටියට විවාහ වෙන්න එපා. විවාහ ගැන මං කියන්නේ මොලෙන් බලන්න කියලා. හදවතින් බලන්නේ නැතුව පවුනන් තෑග්ගක් දෙන්න. ඒක නිසා එහෙම දේවල් කරමින් ආගම අනුකූල කටයුතු විතරක් කරලා මදි. ආගම අනුකූල කටයුතු බුදුන්ගේ දින සරණ දෙයියන් පීඨක්නේ. දෙවියෙක් Tamanට ආලේප කරගන්න. විෂ්ණු දෙවියෝ, ගණ දෙවියෝ, ශිව දෙවියෝ, අල්ලා දෙවියෝ, ජීසස් මේ ඔක්කොම දෙවියෝ. හැබැයි බුදුන් වැඳලා. බුදුන් ප්‍රමුඛ කොට බුදුන් වැඳලා දෙවියෙක් ආශ්‍රය කළා. අපි මේ 2026 අනිවාර්යෙන් දිනමු. 2026 වසර දිනන්න ඔබ මොනවද කරන්න ඕනේ? තා පැහැදිලිව ඒ කාරණා ටික ඔබට පැහැදිලිව මෙතුමන් කියලා දුන්නා. අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසු නැවත මොන කියනවා. සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. බඩ පපුව දනව බඩ පුරෝදාල වගේ. කෑම කන්න බෑ කිසිම පිරියක් නෑ. ඔළුව කැක්කුමයි වමන යන්නත් වගේ.
ඉන්න බෑ ගැස්ට්‍රයිටිස් වගේ. එකම විසඳුම රාජපුර පංචබල අමෘතපානය. දේශීය ඖෂධවලින් නිෂ්පාදිත රාජපුර පංචබල අමෘතපානය ගැස්ට්‍රයිටිස් රෝගය සම්පූර්ණයෙන් සුව කරයි. මට දැන් 100%ක්ම හොඳයි. පුදුම සහනයක්නේ දැනෙන්නේ. හොඳ බෙහෙතක් තියාගෙන අපි අපරාධෙනි දුක් විඳින්නේ. දැන් අපි ගැස්ට්‍රයිටිස් වලට ටටා කිව්වා. දියවැඩියාව සුව කරන වටිනා පාරම්පරික බෙහෙත් වට්ටෝරුවකින් නිපද වූ ඉතා ඉක්මනින් සීනි මට්ටම අඩු කරන රාජපුර පංචබල දියවැඩියා චූර්ණය ජීවිතේ ප්‍රබෝධමත් කරවයි. පාරම්පරික බෙහෙත් වට්ටෝරුවකින් සමන්විත රාජපුර පංචජීව අර්ශස් තෙල. මුලගින්න මලබද්ධය මල සමග ලේපිටවීම අර්ශස් ගෙඩි ඇතුළු සියලුම අර්ශස් රෝගවලින් ඔබව සම්පූර්ණයෙන් සුව කරයි. රාජපුර පංචජීව අර්ශස් තෙල. මට තිබුණු දනිස්කක්කම හොඳ කරගන්න මම හැම දොස්තර කෙනෙක් ගාවටම ගියා. ඇයි මට තිබුණු කොන්දේ අමාරුවට? හැමෝම ආතරයිටිස් කියලා බෙහෙත් දුන්නා. ඒත් කිසි වැඩක් වුණේ නැහැ. ඔය අතරේ තමයි රාජපුර හන්දිතෙල ගැන හඬ ලැබුණේ. ටික කාලයයි පාවිච්චි කරේ දනිස් අමාරුව කොහෙන් ගියාද නැහැ. කොන්දේ අමාරුවක් තිබුණද කියලාවත් මතක නැහැ. ආතරයිටිස්වත් හන්දි අමාරුව සහ කොන්දේ කැක්කුමට එකම විසඳුම පාරම්පරික දේශීය ඖෂධ වට්ටෝරුවකින් සමන්විතයි. රාජපුර හන්දි තෙල ඔබ සුවයෙන් තබයි.